පැරණි විහාරස්ථානයක වූ කුඩා පන්තිකාමරයක වික්‍රම නම් වූ ප්‍රසිද්ධ ගුරුවරයා තම ගෝලයන් දෙදෙනාට අභියෝගයක් කළේ. එක් ගෝලයෙක් වූ සුභාෂ් ධනවත් නමුත් මතු පිටින් බැබලන්නෙක් විය. අනෙකා ධනුක නිහඬ නමුත් ගැඹුරින් සිතන්නෙකි. වික්‍රම මෙසේ කීවේය. ගෝලයිනී, මේ ගලය සහ මේ පිහාටුවේ සැබෑ බර සොයා එන්න. බර යනු ඇසට පෙනෙන දේම නොවන බව මතක තබා ගන්න. මේ සඳහා අපිට දින 3ක් තිබේ. සුභාෂ් වහා නැගිට ගියේය. ඔහු සිතුවේ මේ ගුරුවරයා අසා ඇත්තේ ඉතා සරල ප්‍රශ්නයක් කියාය. සුභාෂ් මෙසේ කීවේය. ගුරුතුමනි, මෙහි ඇති අපහසුව කුමක්ද? ගලට බර වැඩි, පිහාටුවට සැහැල්ලුයි. මම ගිහින් ධනවත්ම විලෙන්දන්ගෙන් විමසා වටිනාකම තීරණය කරමි. ධනුක පිටත් වීමට පෙර ගුරුවරයා දෙස බලා මෙසේ කීවේය. ගුරුතුමනි, ඔබ කීවේ සැබෑ බර ගැනයි. මම ගවේෂණය කරමි. සුභාෂ් නගරයේ ඊටම මිල අධික සාම්පු වෙත ගියේ. ඔහු සිතුවේ බර යනු ගණිතමය වශයෙන් ඔප්පු කළ හැකි දෙයක් පමණක් බවයි. ඔහු දාර්ශනිකයෙක් හමු වී මෙසේ විමසීය. උතුමනි, මේ ගලහිසා පිහාටුවේ දාර්ශනික බර කොපමණද? දාර්ශනිකයා මෙසේ පිළිතුරු දුන්නේ. බර යනු සාපේක්ෂයි. මම කල්පනා කරමි. කල්පනා කරමි. නමුත් එයින් ලැබෙන මිල නම් මම නොදනිමි. අවසානයේ සුභාෂ් තම වෙළඳපොළ පරිේෂණවලට අනුව නිගමනය කළේය ගල බරයි, පිහාටුව ඉතා සැහැල්ලුයි. ඔහු සිතුවේය මේක තමයි සත්‍ය. මේ සරල කාරණයට මෙතරම් කාලයක් ගත කර ධනුක මෝඩයෙකි. ඔහු තම දැනුම ප්‍රකාශ කිරීමට ඉක්මන් විය. ඔහුගේ අතේ තිබූ පිහාටුව සුළඟට සැහැල්ලුවෙන් පාවී ගියේය. ධනුක ගලෙහි සත්‍ය බර සොයමින් ගියේ ලෙත. ඔහු මිනිසුන්ගේ බර සොයා ගියේය. ඔහු දුටුවේ වෙහෙසකර ගමනක් යන දුප්පත් කාන්තාවක්. කාන්තාව මහත් දුකකින් පසුවන්නට වූයේ ඇගේ සපත්තුවේ අඩිය කෙඩී තිබූ නිසාය. ධනුක වහාම ගුරුතුමා දුන් ගලගෙන මෙසේ කීවේය. අම්මේ, මම ඔබට මේ ගලෙන් උදව් කරමි. ඔබට එයින් සපත්තුවේ අඩියක් ලෙස යම් සහනයක් ලැබෙනු ඇත. ඉන්පසු ඔහු අසනීප වූ දරුවෙක් සිටින නිවසකට ගියේය. දරුවා වේදනාවෙන් නිදි නැතිව සිටියේය. ධනුක දරුවාට සිනහවක් ගෙනීමට සිතා ගුරුතුමා දුන් පිහාටුවගෙන මෙසේ කීවේය. පුංචි දරුව, මේ සැහැල්ලු පිහාටුවෙන් ඔබට ටික වේලාවකට හෝ වේදනාව අමතක කිරීමට උදව් වේවි. ඒ මොහොතේ ධනුකට අවබෝධ විය. ඔහු මෙසේ සිතුවේය. සැබෑ බර ඇත්තේ වස්තුවට නොවේ. සැබෑ බර ඇත්තේ අපගේ ක්‍රියාවලටය. දුක දරන කෙනෙකුට සහනයක් දෙන විට ගලකට පවා ඊතා වැදගත් බරක් ලැබේ. සිනහවක් දෙන විට පිහාටුවකට පවා මිල කළ නොහැකි වටිනාකමක් ලැබේ. දින 3කට පසු සුභාෂ් සහ ධනුක ගුරුවරයා ඉදිරියට ආවේය. සුභාෂ් සිය බරපතල පර්යේෂණ ඉදිරිපත් කරමින් මෙසේ කීවේය. ගුරුතුමනි, මෙන්න සීලුම ගණන් හිලව්. ගලේහි බර කිලෝග්‍රෑම් 2.7යි. පිහාටුව ග්‍රෑම් 0.05යි. සත්‍ය මේකයි. ගල ඉතා බරයි, පිහාටුව සැහැල්ලුයි. ධනුක නිහඬව සිටියේය. ඔහු මෙසේ කීවේය. ගුරුතුමනි, මට ගල සහ පිහාටුව ආපසුගෙන ඒමට නොහැක. ඒවා දැන් ඒවායේ සැබෑ බර සොයා ගොස් ඇත. ගලක සැබෑ බර දුක් විඳින කෙනෙකුට සහනයක් වූ විට මම දුටුවෙමි. පිහාටුවක සැබෑ වටිනාකම කඳුළු අතර සිනහවක් වූ විට මම දුටුවෙමි. වික්‍රම මහත් සතුටට පත්විය. ඔහු සුභාෂ් දෙස බලා මෙසේ කීවේය. සුභාෂ්, ඔබ ගලෙහි මනින ලද බර ගැන සොයා ගියා. ඒ බර ඕනෑම තරාදියකට මැනිය හැකි. ඒට කිසිම සුවිශේෂී බරක් නැත. නමුත් සත්‍යයේ බර මැනිය හැක්කේ ක්‍රියාවෙන් පමණි. ව්‍යාජයේ සැහැල්ලු බව යනු හිස් ගණන් හිලව්ය. සත්‍යයේ බර යනු යමෙකුට සැනසෙල්ලක් දීමට ඇති හැකියාවයි. ඔබේ දැනුම කොතරම් බරද යන්න තීරණය වන්නේ ඔබ එය අන් අයගේ ජීවිත සැහැල්ලු කිරීමට භාවිතා කරන ආකාරය අනුවය. සැබෑ බර පවතින්නේ ඔබට සේවය කිරීමට නොව ඔබ අන් අයට සේවය කරන ක්‍රියාව තුලයි.